ඉතින් guys කොහොමද? ඉතින් මේක නම් ඉතින් අලුත්ම වීඩියෝ එකක් නෙමෙයි ටිකක් පරණ එකක්. හැබැයි ඔයගොල්ලන්ට ගේන්න කියලා හිතුවා මේක අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හදන වීඩියෝ එකක් හින්දම. ඉතින් බලමු මොකද්ද මේ කියලා. ඉතින් කොහොමද? කාලයකට පස්සේ ඉතින් ඔන්න අපිත් එක්ක පොඩි ගමනක් පොඩි එක්ස්පීරියන්ස් එකක් බෙදා ගන්නයි හදන්නේ. කාලයකට පස්සේ තමයි අපි ඔයගොල්ලොත් එක්ක එක්කහුවෙන්නේ. ඉතින් මේ සැරේ අපි ඉන්නේ අපි මුලින්ම කිව්වකෝ අපි ඉන්නේ ඔක්තෝබර් මාසේ. මගේ බර්ත්ඩේ එක මාසේ. ඉතින් ඔක්කොම අල්ලලා අපි යනවා පුංචි ගමනක්. අපි යන්නේ කොහෙද? මොනවද කරන්නේ? එන්න මේ වීඩියෝත් එක්ක එකතු වෙන්න අපි බෙදාගමු. යමු ඉස්සරහට. ෆෙරි එක ගන්න තමයි මුලින්ම යන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කොහෙද යන්නේ කියලා. South Island. යමු අපිත් එක්ක South Island. ඉතින් guys කියන්න ඕනි මේ ගමන ගැන ඇත්තටම මම මෙලෝ දෙයක්ම දන්නේ නැහැ. යන්නේ South Island කියලා විතරයි දන්නේ. සම්පූර්ණයෙන්ම කරන්න ඕනි activities යන තැන් ඔක්කොම දන්නේ හිරෝෂිකා. මොකද මේක birthday surprise එකක්. ඉතින් අපි ලෑස්ති වෙලා යනවා. මම දන්නේ South Island යනවා විතරයි. බලමු මොනවද මේ වීඩියෝ එකේ මගේ සර්ප්‍රයිසස් විදිහට තියෙන්නේ කියලා. ඉතින් excited. ඉතින් මෙහි ඉඳන් South Island යද්දී ferries services දෙකක් තියෙනවා මෙහි. එකක් තමයි Int Island. number 1, number 2 Blue Bridge. ඉතින් මේ සැරේ අපි යන්නේ Blue Bridge කියන මේ ferry service එකත් එක්ක. ඒක relatively අතරම මේ ගාන අඩුයි. ඔන්න අපි අතට ආවා. අද එච්චර ලොකු තදබදයක් නැහැ නේද? වාහන අපි ගිය සැරවල ගියාට වඩා සෑහෙන අඩුයි. ඉතින් guys ඔන්න අපි ෂිප් එකට ඇවිල්ලා පළවෙනි කෑම වේල ගන්න ගමන් ඉන්නේ. අතරම මේක කියන්න බැරි තරම් හිතන්න බැරි තරම් අමුතුම අත්දැකීමක් කරනවා මට නොඅනුමානයි. මොකද මම මේ ට්‍රිප් එකේ මුල දන්නෙත් නැහැ, මැද දන්නෙත් නැහැ, අග දන්නෙත් නැහැ. ඉතින් ඒක හොඳ සර්ප්‍රයිස් එකක් වෙයි කියලා මම හිතනවා. හරි එක්සයිටඩ්. ඒ කියන්නේ මේ වගේ දේවල් අපි දන්නවා දැන් අපි ට්‍රිප් එකක් හදලා ප්ලෑන් කරලා යන්නේ. මගේ ප්ලෑනින් කියන එක බිඳුවක් වෙලා තියෙන මේ ට්‍රිප් එකේදී සම්පූර්ණයෙන්ම යස්ටියේ තියෙන හිරෝෂිකාතේ මම එන්ජොයි කරන්න යන සම්පූර්ණයෙන්ම. ඉතින් පළවෙනි මීල් එක අපි නොහිතපු විදිහට ලොකු මීල් එකක් අපිට හම්බුණා Blue Bridge එකේ. අපි ගන්නේදී එක ප්ලේට් එකක් විතරයි. නමුත් අන්තිමට මෙන්න වගේ එකකින් තමයි ඉවර වුනේ. ඉතින් එන්ජොයි කරන්න මීල් එක එන්ජොයි කරන්න ඔන්න මෙන්න ඉන්නේ. අපේ ලංකාවේ අය කෙනෙක් ඉඳී අපි අඳුරගත්තා ලංකාවෙන් වචන දෙකක් තුනක් එළියට යද්දි. ඉතින් චුට්ටක් විතර හීතලයි. මම ඒකයි ජැකට් දෙකක් විතර දාගෙන ඉන්නේ. මේක ඇතුළට ආහම් පස්සේ පොඩ්ඩක් හීතල වැඩි වෙනවා රෑ ස්පෙෂලි යද්දි. ඉතින් ඒක රෙඩි වෙලා ආවේ. මොකද ආපහු අපිට වාහනේ නවත්තලා නෑ ආවේ. අපිට ආපහු යන්න බෑ වාහනේ තියෙන තැනට. අපේ ගමන අවසන් වෙනකම්. ඉතින් ඕක තමයි මේකේ දෙන්න තියෙන විස්තරේ. මීල් එක එන්ජොයි කරන්න ඊට පස්සේ ආපහු හම්බෙමු. guys ඉතින් ඔන්න පික්ටන් වලින් බැහැලා පළවෙනි නයිට් එක ඉන්නේ මේ වගේ Airbnb එක බලන්න. වැඩි දුරක් නෑ අපි පික්ටන් එකකින් බැහැලා
විනාඩි 10ක් වගේ කාලෙකදී මෙතෙන්ට එන්න පුළුවන් වුණා. මෙහෙම කැරවෑන් එකක් තියෙනවා. එකම හිරෝෂිකත් ඇවිල්ලා ඉන්නේ. මේකයි ඇතුළ. බලන්නකෝ. ඉතින් කියන්න ඕනේ ගමන ගැන හරිම එක්සයිටින්. පළවෙනි දවසේ පළවෙනි නයිට් එක යන්නේ කිව්වත් වගේ ඊළඟ උදේ ඇහැරලා අපි හම්බෙමු මෙතනින් එහාට ගෙන යන්න. අපි නිදාගත්ත හොඳ නිදාගැනිල්ලක් නේද? මම දන්නේ අපි ඇතුළට එද්දී 8:00 9 වගේ වුණා. හොඳ ඩයට් එකක් ගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඊට පස්සේ කෙලින්ම ලොකු නින්දක් ආයේ නෑ 11:00 වෙනකම්. නිදාගත්ත මෙතෙන්ට ඇවිල්ලා අනවුන්ස්මන්ට් එක දෙනකම් නේ ෆිට්ටන් වලට ආවයි කියලා. ඔව්. අපි හොඳට නිදාගත්තා. පොඩක් වෙදේක් ගැන කියන්න ඕනි. ටිකක් හයිවින් රෙඩ් වෝර්නින් තිබුණු කාලෙක තමයි මේ අපි එන්නේ. ඊයේ තමයි තිබ්බේ. දැන් අද නැහැ. හැබැයි අපිට ආරංචි වුණා මෙහි ගොඩක් පාරවල් එහෙම ඩැමේජ් වෙලා කියලා. ඉතින් අපි ප්ලෑන් කරගෙන ඉන්න විදියට යන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. යන්නේ එයා දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. ඒකින්ද අපි බලමු සර්ප්‍රයිස් එක දෙන්න පුළුවන් වෙයිද නැත්නම් මම සර්ප්‍රයිස් වෙයිද දන්නේ පාරවල් ගෙනිලා. කොහොමද ඔව් කිව්වත් වගේ හරි එක්සයිටින් ගමනක් වෙනවා මේක. ඉතින් වෙදේක වින් හයි වින් ඒ කියන්නේ රෙඩ් වෝර්නින් තිබුණු කාලයක් කිව්වා වගේම ඉතින් අවුරුදු 20කට පස්සේ මෙහෙට මේකක් ඇවිල්ලා තියෙන්නේ නේද? ඉතින් අවුරුදු 20කට පස්සේ එනවා කියන්නේ ඉතින් අපිට ගොඩක්ම ඒක අමුතුයි අලුත් දෙයක්. ඉතින් බලමු හෙට ඇහැරිලා ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා අපේ. අදට සව් ගන්න. ඉතින් ගයිස් ඔන්න පළවෙනි දවසේ උදේ ඉන්නේ අපි. මොකද හිතන්නේ? දැන් යන්න තියෙනවා. අපි උදේ බැලුවා මේ අපි යන්න තියෙන තැනට. කලින් පැය 5යි ගානක රෝඩ් එකක් පෙන්නලා තිබුණේ රූට් එකක්. දැන් ඇත්තටම බලනකොට පැය 9යි ගාන මොකද අරක කැඩිලා. දැන් අපි ඉතින් ටික උදේම යන්න පිටත් වුණානේ. ඔව් කොහෙද යන්නේ කියලා අපි බලාගමු. යමු අපිත් එක්ක. Sun is shining bright. Pack your bags, let's go. Feel the summer light. Chasing dreams, you know. Waves are calling now. Sand beneath our feet. Find the way somehow. Heartbeats in the heat. Oh, we're flying high underneath the sky. Summer nights and days in so many ways. ඉතින් guys ඔන්න අපි ගමන යමින් ගමන් ඉන්නේ ටිකක් මැදට යද්දී ලස්සන තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම අපි නැවැත්තුවා එතන. ඔව් කිව්වොත් අපි ඉන්නේ ඇත්තටම කයිකූරා රේජන් එකේ. මේ ඒරියා එක මේ රෝඩ් එක ගැන කිව්වොත් අපේ ලංකාවේ අපිට මතක් වෙන්නේ මේ ඩවුන් සවුත් ගෝල් රෝඩ් එක. ගෝල් වලට යන රෝඩ් එක කොළඹින්දා. ඉතින් මේකත් එක්කම ට්‍රේන් ලයින් එක තියෙනවා. ඒකම කෝස්ටල් ඒරියා එක තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. සෑහෙන මයින්ඩ් ෆ්‍රෙෂ් වෙන තැනක්. ඒතර වැකේෂන් මොඩ් එකක් ඔන් කරගන්න නම් නියම පාරක් තමයි මේක. අපි ඉන්නේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ කියන්නේ ස්ප්‍රින් එක තියෙන්නේ මෙහෙ. ස්ප්‍රින් එක පොඩ්ඩයි හැමේ වෙලා තිබ්බත් බලන්න තාම අපි හොයපු ලස්සන ඒ විදිහටම මේ මුහුදේ ඒ වතුර වල තියෙනවා. මුහුද වතුර විතරක් නෙමෙයි අපි ගියොත් එහෙම වෙන ලේක්ස් වලටත් මෙහෙ තියෙන සාමාන්‍යයෙන් අපි මවුන්ට් කුක් වගේ ගියාම ලේක් ටෙකපෝ ඒ වතුර ඇත්තටම පුදුමාකාර ලස්සනයි. ඒ ලස්සනට නොදෙවෙන ලස්සනක් තමයි අද මේ මුහුදෙත් තියෙන්නේ. ඒත් ආපහු ගමන පටන් ගන්න යන්නේ හිරෝෂිකා නම් වාහනේ ඇතුලේ ඉන්නේ. අපි කෙලින්ම දිගටම ගිහිල්ලා ආපහු ලස්සන තැනක් හම්බුනොත් ගේන්නක ඔයගොල්ලොත් එක්ක.
heartbeats in the heat. Oh, if I high. ඉතින් ගයිස් ඔන්න ආපහු මේ ගමනේ මේ ටිකක් මැදට නෙමෙයි පටන් ගත්ත මුලම හරිය නේද? පැය එකහමාරක් වගේ අපි පික්ටනල අපි නවතිච්ච තැන ඉඳන් බ්ලෙනම් පහු කරලා එද්දී කෝස්ටල් ඒරියා එකක් දිගේ අපි එන්නේ. කයිකුරා මම හිතන්නේ කයිකුරා රීජන් එකේ අපි ඉන්නේ. ඔහව් කියලා තැනක. කයිකුරා බෝඩ් එක පාස් කළා ෂුවර්. හරි. ඊට පස්සේ අපි ක්‍රයිස්ට් චර්ච් වලට ඒ පැත්තට යමින් ගමන් එන්නේ. ඉතින් මේ ගමන මේ පාරේදී අපිට තවත් මතකයන් කීපයක්ම අලුත් වුණා නේද? අපේ ට්‍රිප්ස් පටන් ගත්ත ලොකුම ට්‍රිප් එක මෙතෙක් අපි ගිය නිව්සිලන්ත ගිය ලොකුම ට්‍රිප් එක යාළුවෝ 5 දෙනෙක් එක්ක Toyota Prius කාර් එක. ඉතින් පැක් වෙලා ගියේ. North Island Wellington වල ඉඳන් South Island ferry එක දිගේ මේ වගේම ට්‍රිප් එකක්. මේ හරිය ලස්සනට පාස් කරගෙන මේ වගේම මාසෙක ඔක්තෝබර් මාසෙක අපි ගියා ඒ කට්ටියත් එක්ක ඒ මතකේ ඔක්කොම අලුත් වුණා මේ ලස්සන දකිද්දි නේද? ඉතින් මෙතන නියම තැනක් අපි ටැංක් කීපයක ඉස්සර නැත්තුවා ඒ බලන්න පිටිපස්සේ යනවා අපේ famous train එක. ඉතින් ඕකේ දවසක යන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නේද? ඒක ඩ්‍රීම් එකක් වගේ සීන් නේද? ටිකක් එක්ස්පෙන්සිව් එක නේද? ඔව් එක්ස්පෙන්සිව් ඒ වගේම මේ බුක් කරන්න අමාරුයි මේ ලොන්ග් වීකෙන්ඩ්ස් වල පොඩක් ගොඩක් කලින් බුක් කරන්න ඕනේ. ඔව්. ඉතින් එහෙම දේවල් ටිකක් ඉතින් සවුත් අයිලන්ඩ් කියන්නේ කොහොමත් හරි ලස්සන තැනක්. ගොඩාක් දේවල් කරන්න පුළුවන් තැනක්. ඔන්න අපි පෙන්නන්නම් මෙතන තියෙන විශේෂත්වය. බලන්න කවුද ඉන්නේ කියලා. මෙතන සීල් කොලනි එකක්ම ඉන්නවා. ඉන්න බලන්න. හැම තැනම මේ ඉන්නේ. නම්මයි තාත්තයි පුතයි. ඉතින් ගොඩක් කට්ටිය මෙතන නවත්තන තැනක්. අපි මුලින් හිතුවා ඇත්තම කියන්නේ කෝස්ටල් ඒරියා එක ලඟ වෙද්දි එතනින් ඉවර වෙයි කියලා නෑ. මේක දිගටම තියෙනවා මේ ඒරියා එක. හැබැයි මේ සීල්ලා ඉන්නේ අපිට පළවෙනි හම්බුන තැන තමයි මේ. මේ තැන උගන්ට මම පෙන්නන්නම්. ඔහු කියලා. ඔය තියෙන්නේ. මේ හරියේ ෆෝන් රිසෙප්ෂන් නැහැ. ඒ වුණාට ඕනේ තරම් එන්ජොයි කරන්න ඔයගලන්ට පුළුවන්. ඔයගලගේ ඔෆිස් එකේ තියෙන තව ගෙවල් වල තියෙන ප්‍රශ්න ටිකක් අමතක කරලා වැකේෂන් එකට යනවා නම් ට්‍රැවල් කරනවා නම් මේ රෝඩ් එක මම highly recommend කරනවා. අපි යන් ගියේ නේද? හිරෝෂිකා නම් සෑහෙන එකතු කරනවා ෂෝට් වීඩියෝස් වලටද කොහෙද? හරි අපි එනං යමු නේද? I took a trip through Tennessee with the windows down, blowing smoke rings, with my arm out the door, and I left my shadow on the side of the road, like the highway did to the radio. I threw my මේක one way පාලම මැද තරක් තියෙනවා එතන තමයි අපි ඒක වහලා නේද? ඒ කියන්නේ සම්පූර්ණ one way දැන් මේකේ කවුරු එද්දී ඉස්සරහින් නවත්තන්න බෑ. ඉස්සරහින් අතර නවත්තන්න පුළුවන් නැත. ඒක වාහනයකට හොදේකට. වань මේ දැරිතලා මේ කොම සම්පූර්ණයෙන්ම මේ කඩොත් එක්ක වලදී සෑහෙන පහළ මට්ටමක තියෙන්නේ මුළු ටිකම නිකන් ගගක් වගේ නේද? වතුර නැති වුණා. ඒ වගේ පිහිටීමක් තියෙන්නේ. සාමාන්‍යයෙන් හයියෙන් වයින් කොහමද වෙස්ට් කෝස්ට් එක කියන්නේ සෑහෙන වැස්සක් වහින පැත්තක්. මම නිවුස් වලදී ගොඩක් වෙලාවට අහලා තියෙනවා මේ පැත්තේ ගොඩක් ෆ්ලඩින් එනවා අරකයි මේකයි කියලා. ඉතින් මේ වැස්සට මේ හරිය සම්පූර්ණයෙන් වතුර පිරලා ඉන්නේ. ගයිස් ඉතින් ඔන්න යමින් ගමන් අපි පළවෙනි දවසේ අපේ ලන්ච් එක ගන්න කියලා හිතුවේ. අපි දාලා තිබුණු පාර ක්‍රයිස්ට් චර්ච් හරහා තිබුණේ නැහැ. හැබැයි අපි ක්‍රයිස්ට් චර්ච් වලට වෙනමම එන්න කියලා හිතුවා. මොකද? අපිට හිතුණා ලංකාවේ කෑම ටිකක් කාන්න. ලංකාවේ කෑම කන්න හැමතැනම හම්බෙන්නේ නැහනේ. ඉතින් අපි බැලුවා එක එක ඔප්ෂන්ස්. නමුත්
අපේ මෙන්න මේක සිලෝන් කිචන් එක තමයි අපි අද තෝරගත්තේ කෑමට. බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද තත්ත්වය. මම මේකේ Facebook එකේ චූටි ෂෝට් වීඩියෝස් දෙකක් තියෙනවා මේගොල්ලන්ගේ අලුත් තැනක ඕපන් කරලා අලුත් විදිහට හදලා තියෙන තැනක්. ඉතින් එන්න අපිත් එක්ක යන්න කොහොමද බලන්න ඇතුළ. ඉතින් ඔන්න ඇවිල්ලා ඔන්න කෑම එක කන්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. පොඩි වෙලාවකින් කෑම එක හැදුවා. බලන්න මේ ප්‍රසන්ටේෂන් එක දිහා ඕනි දෙයක් බලන්න ලස්සනට හදලා තියෙන මේ තමයි මම ගත්ත කම්බිනේෂන් ෆ්‍රයිඩ් රයිස් එක. හිරෝෂිකා ගත්තේ මේ වගේ බිත්තර රොටියක්. බලන්න මේකේ ප්‍රසන්ටේෂන් එක ලොකු භාජනයක ඕනි තරම් ඉඳ තියෙනවා කන්න. ඕවගේ සීන් එකක් තමයි මෙතෙන්දී අපි දැන් එන්ජොයි කරන්න යන්නේ. මම භාගයක් කන ගමන් ඉන්නේ. අතන කියන්නේ මාර රහක් තියෙනවා. මම ඩිසපොයින්ට් වුණා සාමාන්‍යයෙන් මෙහෙ ඇවිල්ලා ලංකාවේ කෑම කොහොමද හදන එක හදනවා නියමෙනවා. නමුත් මේක ෆස්ට් ටයිම් අපි එක්ස්පීරියන්ස් කරන්නේ. හැමදේම නියමෙටම තියෙනවා. ආයෙ නෑ සුපරි. ඉතින් ගයිස් වෙස්ට් කෝස්ට් එකේ ඉන්නේ අපි ග්‍රේමවුත් වලට ඔන්න මෙන්න. පොඩ්ඩක් නැවතුවා එක දිගට ඩ්‍රයිව් කරලා ටිකක් අමාරුයි. අද දවසේ ඩ්‍රයිව් කළා කිලෝමීටර් 500ක් විතර. ඔක්කොම පැය 8කට වැඩි මුළු කාලේ. ඉතින් අපි අන්තිමට ආවා වෙස්ට් කෝස්ට් එකට. බලන්න පිටිපස්සෙන් පේන්නේ සවුත් අයිලන්ඩ් එකේ වෙස්ට් කෝස්ට් එකේ උගලන්ට හම්බ වෙන සී එක. හරිම ලස්සනයි. I threw my pain into the wind. හරි අපි අපොත්තනකදී හම්බෙමු. එතකන් ඕගොල්ලෝ රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක බලමු අපි මොකද්ද ඊළඟට කරන්න කියලා. ඉතින් යාළුවනේ මේක ඇත්තටම කියන්න ඕනේ මේ සම්පූර්ණයෙන්ම සර්ප්‍රයිස් වලින් පිරුණුම ට්‍රිප් එකක් වෙනවා. ඉතින් මම දන්නේ මොනවද මේක තියෙන්නේ කියලා. ඇත්තම කතාව මේකයි. ඉතින් මේ තැනට කියන්නේ පැන්කේක් රොක්ස් හරි මොකක් කරේ නේද? pancake rocks. Pancake rocks. Pancake rocks. නම ගැහුවට ඉතින් මම ගත්තේ ඇත්තටම නම බැලුවාම මේ මම Google එකේ සර්ච් කරන්න බැලුවා මේ හරිය ක්‍රේම හරියවත් හරියට ඉන්ටර්නෙට් නැහැ. ඉතින් මුකුත් කරගන්න බැරි වුණා. ඉතින් ආපු ගමන් මෙන්න යාගේ බෝඩ් එකක් නම් තියෙනවා. ලස්සන තැනක් වගේ පුංචි වෝක් එකක් තියෙනවා. ඉතින් මම ඉන්නේ මෙතන. මේ වටේ ගිහිල්ලා එන්න පුළුවන්. නිකන් කැලේ ඇතුළක තියෙන පුංචි ට්‍රැක් එකක් වගේ. හැබැයි මේ හරිය පුංචි මේ ගල්වල තියෙනවා 아무තු පිහිටීමක්. මං හිතන්නේ මේ පැන්කේක්ස් කියන සීන් එක තියෙන්නේ ඕකත් එක්ක. ඉතින් එන්න අපේ මේ ගමන මේ වෝක් එක යන්න අපිත් එක්ක හිරෝෂිකා ඉන්නවා. ඉතින් යමු ගිහලා බලමු මොකද්ද මේ 아무තු වැඩේ කියලා. සර්ප්‍රයිස් වලින් පිරිච්ච මේ ට්‍රිප් එක පළවෙනි ඩෙස්ටිනේෂන් එක. විනාඩි 20යි යනවා කියලා කියන්නේ. සෑහෙන දුරක් ගෙවාගෙන ආවා මේකට. මොකද අපි නවතින තැනට තව පැය 4ක් විතර තව ගමනක් තියෙනවා. අපි උදේ 7 ඉඳන් වගේ එනවාද. දවල් ක්‍රයිස්ට් චර්ච් වලින් අපේ ලන්ච් එක අරගෙන. ඉතින් වෙස්ට් කෝස්ට් එක දිගේ පැන්කේක් රොක්ස් වලට ආවා. පැය ඔක්කොම දැන් වෙලාව 6යි. තොට සෑහන වෙලා පැය 12කට කිට්ටු වෙන වෙලාවක් සම්පූර්ණයෙන් ට්‍රැවල් කරලා තියෙනවා අද දවසේ. ඔන්න එතෙන්ට හිමීට අපි යනවා. ලාලා ෂා සන්සෙට් එකට ඔන්න වෙන්න කියලා තියෙන්නේ නිකන් ලංකාවේ මේ වගේ තැන් තියෙන ඕන තරම්. හැබැයි මේ වගේ වටපිටාවක් නෙමෙයි ලංකාවේ නම් තියෙන්නේ. හැබැයි හරි ලස්සනයි යා. ඉරත් එක්ක මේ මුහුද තියෙන විදිය. රයිට් අපි යන් ඉස්සරහට නේද?
ෆොටෝ එකක් ගන්න. හරි. එහෙනම් ෆොටෝ එකක් ගහම පොඩ්ඩක් ඉන්න එන. ඉතින් guys මේ pancake rocks. මොකද්ද මේ pancake rocks? මෙච්චර ආයේ මොකටද? කියලා දැන් තමයි අතර මට තේරෙන්නේ. ඔයාලට පේන්නේ නැති මේ ගල්ල. ලේස් වගේ. මේ කටට ළඟට මාහා පේනවා. ඒ ගතිය මේ. ඒක අමුතුව පිහිටීමක් නේ. ලේස් තියෙන්නේ. ඉතින් මේ පිහිටුවන තමයි මේගොල්ලෝ මේ pancake rocks කියලා මේ තැනටත් කියලා තියෙන්නේ. අමුතුම පිහිටීමක්. ඉතින් මම දැකලා නැහැ නිව්සීලන්ත වලවත් කොහෙ ඊට හැර වෙන කොහෙවත් මේ වගේ ගල් වල පිහිටීමක් නේද? මේ ගල් මුහුද ආයේ තියෙන ගල් සමහර කාලයක් තිස්සේ මේ හරිය මුහුද තියෙන තිස්සර දන්නේ නැහැ මොන වෙලාවද කියලා. නමුත් ලස්සන පිහිටීමක්. ලස්සන තැනක් ඇවිල්ලා බලන්න. ටිකක් දුරයි හැබැයි. සෑහෙන isolated place එකක් west coast එකේ. ඉතින් ට්‍රිප් එකක් යනකොට මේ පැති වලටත් ඇවිල්ලා බලන්න. ලස්සන තැන් තියෙනවා. guys බලන්න පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා. ඔයාලා හරියට පේනවද දන්නේ නැහැ. ඔන්න බලන්න මං ගේන්න හදනවා මේ පැත්තේ. හරියට මුකුද ටිකක් පාලමක් වගේ මේ. පේනවද? අපි ලස්සන තරක් මේක අමුතුව පිටිමක්. ඒක රැල්ල ගහනවා නිකන් රැල්ල ගහන්නේ දරු පාලමක් දිගේ යනවා වගේ. මේක දැක්කද මේක ඉස්සෙල්ලා? ඔව් මෙයා දැකලා කොහොමද දන්නවා. ඉතින් මම මුකුත් දන්නේ නැහැ මේ ගැන. ඒක තමයි මේ ට්‍රිප් එකේ විශේෂත්වය. ඉතින් බලමු. මං ගේන ක්ලෝස් වීඩියෝස් ටිකක් ඕකේ. යමු ආපහු. Chasing the light on the edge where the sky meets the sea. Colors blend in the clouds, setting my heart free. Whispers of wind in the air, softly calling my name. Waves dancing in twilight, nothing feels the same. Sunset dreaming my eyes, golden world in disguise. In this moment I see the magic that's in me. Footprints left in the sand, fading with every tide. Memories held in my hand, glow of time on my side. Sunset dreaming my eyes, golden world in disguise. In this moment I see the magic that's in me. Footprints left in the sand, fading with every tide. Memories held in my hand, glow of time on my side. Stars soon take their place, moonlight starts to embrace night's gentle lullaby under the velvet sky. ඉතින් guys අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකෙන් මේ විදිහට sign off වෙනවා. මොකද මීළඟට අපි නවතින්න ඉන්න තැනට තව පැය 3-4ක ගමනක් තියෙනවා. ටිකක් ලොකු දවසක් වුණාද ඇත්තටම උදේ 7 ඉඳන් එක දිගටම ඩ්‍රයිවිං up to passenger seat එකේ කොහොම හරි මෙයාගේ ලස්සන තැනකට ආවා. ඒක ලොකු සතුටක්. thank you so much. ඉරෝෂිකා මේක ඔක්කොම organize කරානේ. ඉතින්
ආපහු මෙතන නම් බලන්න පුළුවන් තැනක් තියෙනවා අර අපි ඉස්සෙල්ලා පෙන්නපු තැනට. ඊළඟ ඇවිල්ලා ෆෝන් එක යන්න කිව්වා කොහොන්නේ. ඔන්න ඔයගේ තැනක් තමයි මේ අපි ආවේ. මතක තියාගන්න තැනේ නම Pancake Rocks. තියෙන්නේ වෙස්ට් කෝස්ට් එකේ සවුත් අයිලන්ඩ් වල. ඉතින් ආපහු ඊළඟ තැනින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. ආයිත් හම්බෙමු. ජය වේවා.